ආයුබෝවන්. අද අපි කතා කරන්නේ 12 ලග්නයන් අතරින් වඩාත්ම කැපී පෙනෙන රාජකීය අභිමානයක් ඇති සිංහ ලග්න හිමියන්ගේ ඉදිරි අනාගතය ගැනයි. සිංහ ලග්නයෙන් උපන් ඔබ සහජයෙන්ම නායකත්වයට ලැබී නිර්භීත වගේම අවංක කෙනෙක්. රවි අධිපතිත්වයේ දරන ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේ තීරණාත්මක මෙන්ම අතිශය වාසනාවන්ත පෙරලි කිහිපයකින් සමන්විතයි. මේ වීඩියෝවෙන් මම අද විස්තර කරනවා 2026 වසරේ සිට ඉදිරියට ඔබේ රැකියාව, ධනය, පෞල් ජීවිතය සහ සෞඛ්‍ය කෙබඳු වේවිද කියා. විශේෂයෙන්ම මේ කාල සීමාව තුළ ඔබට ලැබෙන රාජයෝග වගේම බාධා ඇති කරන ඒ රාෂ්ටක තත්ත්වයන්ගෙන් බේරෙන හැටිත් අපි විස්තරාත්මකව බලමු. ඉදිරි කාලය ගැන කතා කිරීමේදී ප්‍රධානතම ග්‍රහ බලපෑම එල්ලවන්නේ සෙනසුරු සහ ගුරු යන ග්‍රහයන්ගෙන්. 2026 වසරේදී සෙනසුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 8 වැන්නේ හෙවත් මෘත්‍යු ස්ථානයේ ගමන් කරනවා. ජ්‍යොතිෂයට අනුව මේක අෂ්ටම ඒරාෂ්ටක කාලයක්. බොහෝ දෙනෙක් මේකට බය වුණත් සිංහ ලග්න හිමියන්ට සෙනසුරු කියන්නේ විනය උගන්වන ගුරුවරයෙක්. ඔබ මෙතෙක්කල් කරපු වැරදි හදාගෙන ජීවිතේ අලුත් ගමනක් යන්න මේක අවස්ථාවක් කරගන්න පුරුවන්. ඒ වගේම ගුරු ග්‍රහයගේ පිහිටීම අනුව වසරේ මැද භාගයේදී ඔබේ සියලු බාධක මැඩගෙන ඉදිරියට යාමට විශ්ව ශක්තිය ඔබට ලැබෙනවා. දැන් අපි බලමු ඔබේ වෘත්තීය අංශය. සිංහ ලග්න හිමියන් නිතරම කැමති අනුන් යටතේ වැඩ කරනවාට වඩා Tamanගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්නයි. රැකියාව උසස් වීම. ඔබ පෞද්ගලික හෝ රජ්‍ය අංශයක සේවය කරනවා නම් ඉදිරි මාස කිහිපය තුල වගකීම් වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා. එය මුලින් පීඩනයක් වුණත් වසර අවසානයේදී එය විශාල උසස් වීමකට මඟ පාදනවා. විදේශ රැකියා. විදේශගත වීමට බලාපොරොත්තු වෙන ඉන්න අයට 2026 වසරේ දෙවන භාගයේ ඉතාමත් සුබයි. විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ හෝ තාක්ෂණික ශාස්ත්‍රයේ අයට බාධා ඉවත් වී වාසනාව උදා වෙනවා. ආර්ථිකයේ පැත්තෙන් බැලුවොත් සිංහ ලග්නයට ඉදිරි කාලයේදී යෝධ බලයක් ලැබෙනවා. ධනලාභ. 11 වෙනි අධිපති ග්‍රහයාගේ බලවත් වීම නිසා නොසිතු අයුරින් මුදල් ලැබීම් සිදු වෙනවා. උරුමයන් හරහා හෝ පරණ ආයෝජනවල ප්‍රතිඵල ලෙස විශාල මුදලක් අතටපත් වෙන්න පුරුවන්. අවවාදය. සෙනසුරුගේ බලපෑම නිසා මුදල් ආයෝජන කිරීමේදී ඊටාම සැලකිලිමත් වෙන්න. හදිසි ලාභ බලාපොරොත්තුෙන් කරන ආයෝජන වලින් පාඩු වෙන්න පුරුවන්. ඒ නිසා ස්ථාවර දේපලවල මුදල් යදවීම වඩාත් සුබයි. පෞද්ගලික ජීවිතයේදී ඔබ යම්කිසි ඉවසීමක් ප්‍රගුණ කළ යුතු කාලයක් තමයි මේ උදා වෙන්නේ. විවාහිතය. කලත්‍රය සමග පොඩි මතභේද ඇති වෙන්න පුරුවන්. සිංහ ලග්න හිමියන්ගේ තම මතයම රජ කරවන ගතිය පොඩ්ඩක් පාලනය කරගත්තොත් පෞල් ජීවිතය ඊටාම සතුටින් ගත කරන්න පුරුවන්. අවිවාහිතය. විවාහයේ ප්‍රමාද වී තිබූ අයට ගුරුගේ බැල්ම ලැබීම නිසා මංගල යෝග උදා වෙනවා. විශේෂයෙන්ම පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදයේ මැද ස්ථාවර සහකරුවෙක් හෝ සහකාරියක් මුණ ගැහෙනවා. සෞඛ්‍ය ගැන කතා කරද්දී උදරයේ ආශ්‍රිත රෝග හෝ කොන්දේ අමාරු වැනි තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න. මානසික නිදහස වෙනුවෙන් දිනකට විනාඩි 10ක්වත් භාවනා කරන්න. අපල දුරු කරගන්න මේ දේවල් අනුගමනය කරන්න. සෙනසුරාදා දිනවල එලකිරි පූජ පවත්වා විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. පහන් දැල්වීම. තලතෙල් පහනක් දැල්වා සූර්ය පිරිත සජ්ජායන කරන්න. සත්ව කරුණාව. කළු පැහැති සතුන්ට හෝ අසරණ සතුන්ට ආහාර ලබා දීමෙන් සෙනසුරු අපලේ සැර අඩු කරගන්න පුළුවන්. ඉතින් සිංහ ලග්න හිමියනි, ඉදිරි කාලය කියන්නේ ඔබට අභියෝග මැද්දේ රජ වෙන්න ලැබෙන කාලයක්. ඉවසීමෙන් සහ බුද්ධියෙන් වැඩ කරොත් මේ වසර ඔබේ ජීවිතේ රන් අකුරින් ලියවෙන වසරක් වේවි. මේ වීඩියෝව ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔබේ ලග්නය සිංහ නම් සිංහ කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් ලග්නයකින් නැවත හමු වෙමු. ඔබට සුබ අනාගතයක්.